Lu. Triple Dia kill. durakatan apa amme bang. හයි සෙට්ටක ගෝන් සාදරෙන් ආදරෙන් පිළිගන්න ඔන්න අදත් මේ පැත්තට ඉති ඔට තම්නෙල්ලෙක දැක්ක දිනවා අද අපි කතා කරනවා කොහොමද ෆ්‍රී ෆයර් වල හරියටම හෙඩ්ෂොට් ගන්න ඒ වගේම ෆ්‍රී ෆයර් ගේම් එකට අලුතෙන් ආපු කෙනෙක් නම් ඔයා මොළේ ඉඳලා කොහොමද හෙඩ්ෂොට් ගන්න පුරුදු වෙන්න ඕනේ හැම දෙයක් ගැන මම මේ වීඩියෝ එකේ කතා කරනවා ඉතින් ඔයාගේ හෙඩ්ෂොට් ගන්න තේරෙන්නේ නැති යාළුවටත් මේ වීඩියෝ ෂෙයා කරන්න එහෙනම් ඉතින් වැඩි කතා වුණා නෑ වීඩියෝ එක ලයික් එකක් එහෙම දාලා අපිම අපේ වීඩියෝ එක පැත්තට හරි ඉතින් මුලින්ම කතා කරන්න තියෙන ඔයාගේ ්‍රීපය සිටින් ටික ඉතින් සිටින් කියන්න වගේ ෆය බටන එක ඉදලම් සිටින් ටික තමයි හදන් තියෙන ඉතින් ඔවුල් දන්න ෆය බටන ඕගලන්ට අර අපිට කස්ටම් හඩ්ඩගේ අපිට කැමතිට හදාගන්න පුළුවන්නේ ඉතින් එහෙම කරදදිවා ෆය බටන්න එක හදදි වගේ ඇගිල්ල ඇගිල්ලට ගැරපෙන ඉදිහට වාට ෆය කරන්න ලේසි වන විදිහට ඒක හදාගන්න ඒවගේ තමයි කියන්නුවේ ඔය ෆය බටන එක වටේට පොඩිපොඩි බටන් මෝට් දාන බටන් උඩ පයින බටන් ඉටසේ විමාරදිගාවෙන එක පාත්තෙන එක ඒවගේ බටන් ළඟලඟ තියන්න එපා මොක දීතකොට අර එනිමේත් දැකල එක පාට අර කලබලින්වා ෆය බටනක ටැක් කරද්දි අර අනිත්ත වෙන ඊට පස්සේ වාඩියනවා ෆය කරන්න ගියා වෙන්න වාඩි වෙන එක අන්නේ වගේ ආතල් ටිකක් වෙනවා ඒකින්ද ෆය බටන් එක වටේ පොඩ්ඩක් අර නිදහසේ තියන්න කොයි පැත්තට ෆය බටන් එක හැරෙව්වත් අර කිසිම අවුලක් නැතුව වෙන බටන්ස් එබෙන් නැතිවෙන්න විදිහට ඔයා හදාගන්න ඉතින් ඊට පස්සේ කතා කරන තියෙන සෙන්සිටිවිටි එක සෙන්සිටිව් සෙටින් ටික ඉතින් ඒ ටික හදද්දි ඉතින් මම මෙහෙමයි මම මේ වීඩියෝ එක කරන්න කලින් මම Google Gemini එකෙන් අහුවා කොහොමද මේ Free Fire වලට අලුතෙන්ම කෙනෙක් කෙනවා නම් මේ හෙඩ්ෂොට් ගහන්නේ කොහොමද හෙඩ්ෂොට් ගන්න පුරුදු වෙන්නේ කොහොමද එයා ට්‍රේන් වෙන්න ඕනේ කොහොමද කියලා නිකන් අර කම්මැලිකමට වගේ අහලා බැලුවා Gemini කිව්වේ ඔයාට settings ගැන අවබෝධයක් නැත්නම් ඔයාගේ ෆෝන් එකේ නේම් එක කියනවා Samsung එකක් පාවිච්චි කරන Samsung වකරියට Samsung නම් තියෙනවනේ දැන් මම පාවිච්චි කරා Redmi phone Redmi 9A Redmi 9C වගේ එක එක ෆෝන් වල නම් තියෙනවා නේම් තියෙනවනේ ඉතින් ඒ නේම් එක ඔයා Google Gemini ට දීලා ඇහුවොත් මට මේකට ගැලපෙන Free Fire settings ටික දෙන්න කියලා එයා හදලා දෙන්නම් කිව්වා ගානට ගැලපෙන විදිහට. ඉතින් ඔයාට පුළුවන් එහෙම ඔයාට settings ගැන අවබෝධයක් නැත්නම් මේ Google Gemini එකට ගිහලා ඔයාගේ ෆෝන් එකේ name එක දීලා මට මේ මගේ device එකට හරියන Free Fire settings ටික දෙන්න ගහම යා ගානට හදලා දෙයි. ඉතින් ඔයාට අවබෝධයක් නැත්නම් එහෙම හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට දැනට තියෙන settings ටික setting ටික සෙට් නම් කිසිම අවුලක් නැත්නම් ඒ ටික එහෙම යූස් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ඉතින් settings ගැන ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් දෙවෙනියට කරන්න ඕනේ අනිවාර්යෙන් ඔයා ට්‍රේන් වෙන එක තමයි ට්‍රේනින් වෙන එක. ඉතින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක අනිවාර්යෙන් යූස් කරන්න. ඔය ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ මුලින්ම ෆයර් කරද්දි හෙඩ්ෂොට් ගහන්න try කරද්දි මුලින්ම අර ඔයගොල්ලෝ දන්නවා ඩමි තියෙනවා කෙලින් හිටගෙන. ඉතින් කියන්නේ හෙලවෙන්නව නැති ඩමි තියෙනවා. අන්න ඒවට මුලින්ම හෙඩ්ෂොට් ගන්න පුරුදු වෙන. ඉතින් ඕගොල්ලෝ බලන්න හෙඩ්ෂොට් ගන්න පුරුදු වෙන කියන මොකද හෙඩ්ෂොට් ගන්න විදිහවත් අපිට කියා දෙන්නේ නැහැ නේ කියලා. හරි පොඩ්ඩක් ඉන්න කියා දෙනවා. ඉතින් මුලින් මේ ඩමි වලට ෆයර් කරලා පුරුදු වෙන්න. හරි. අපි ඊටු ටික කතා කරමු හෙඩ්ෂොට් ගන්න විදිහ කතා කරලා ඉවරලා. දැන් ඔයා දන්නවා ෆයර් බටන් ඩ්‍රැග් කරද්දි ඔයා අර ඉලක්කයක් තියෙනවනේ අර අපේ ස්ක්‍රීන් එක අර මැද රවුමක් තියෙන්නේ. මොකක්ද ඒකට කියනව? මට ඒක එන්නේ වැඩි කටට. අපි කියමු ඒකට ඉලක්කය කියලා. හරි මැද රවුම ඔයා බිමට හරවගෙනම ඔයා මැප් එකේ දුවනවා ෆ්‍රී ෆයර් ගේම් එකේ දුවනවා නම් ඔයාට හෙඩ්ෂොට් ගන්න ගොඩක් අමාරුයි. ඒක හින්දා ඒ එම් එක ඔයා එනමියාගේ සාමාන්‍යයෙන් ඔළුවත් පපුවත් අතර මැද සමාන්තර දුරකින් තියාගෙන යන්න. ඒ කියන්නේ සාමාන්‍ය ඔළුවත් පපුවත් අතර කියන්නේ සාමාන්‍යයෙන් එනමියාගේ බෙල්ලට වගේ අර එම් එක ඉන්න විදිහට ඔයා තියාගෙන තමයි ওই මැප් එකේ දුවනකොට දුවන්න ඕනේ. අර බිමට හරවගෙන බිම බලාගෙන වගේ දුවන්න එපා. එතකොට හෙඩ්ෂොට් ගන්න ගොඩක් අමාරුයි. ඒකින්ද එනමියාගේ බෙල්ලට වගේ ගානට අර මැද තියෙන රවුමේ ඉලක්කේ ගානට සෙට් වෙන විදිහට තියාගෙන තමයි ඔයා මැප් එකේ ඇවිදිනකොට ඇවිදින්න ඕනේ. ඉතින් එහෙම වුණාම හෙඩ්ෂොට් ගන්න ටොට්ට ලේසි. ඉතින් හෙඩ්ෂොට් ගහද්දි එහෙම එනමි අපි හිතමු කෙලින් හිටගෙන වගේ ඉන්න එනමියෙක් ඉන්නවා කියලා. ඒ වගේ එනමියෙක් ඉන්නවට අර කරන් තියෙන්නේ දැන් අපේ ඉලක්කේ තියෙන එනමියාගේ බෙල්ල හරියට වගේනේ. ඔයා ටග් ගාලා ෆයර් බටන් එක උඩට ඩ්‍රැග් කරන්න. එක පාට ඩ්‍රැග් කරන්න ඕන. චුට්ටක් පල්ලෙහාට ගාලා ටග් ගාලා ශනික උස්සන්න ඕන. ශනික උස්සන්න ඕන. අන්න එතකොට ගානට හෙඩ්ෂොට් එක වදිනවා. ඉතින් ඔයාට දැන් ස්ක්‍රීන් එකේ වගේ හෙඩ්ෂොට් ගහනවා වීඩියෝ ක්ලිප්ස් දාන්න. ඉතින් ඒවා බලන්න. ඒ ෆයර් බටන් එක වැඩ කරන විදිහම ඔයගොල්ලෝ හොඳට බලා ගන්න. අන්න ඒ විදිහට තමයි ඔයා ෆයර් බටන් එක යූස් කරන්න. උඩට එනමි සාමාන්‍ය කෙලින් හිටගෙන වගේ ඉන්නවනේ. ඔයාගේ අර ඒම් එක සාමාන්‍ය එනමියාගේ බෙල්ල දිහාට වගේ තියෙනවා. ටග් ගාලා ශනික ෆයර් බටන් එක උඩට ඩ්‍රැග් කරන්න තමයි ඕනේ. චුට්ටක් එක පාට පල්ලෙහාට කරලා උඩ ඩ්‍රැග් කරා නම් ආයි හෙඩ්ෂොට් එක ෂුවර් ෂොට් වදිනවා. කෙලින් හිටගෙන ඉන්න එකට නම් දැන් අපි හිතමු ඔයාගේ එනමියා දුවන්නේ ඔයාට දකුණු අත පැත්තෙන් කියලා. දකුණු අත පැත්තෙන් අර වගේ තමයි එනමියා ඉන්නේ. දකුණු අත පැත්තෙන් වගේ තමයි එනමියා දුවන්නේ. එහෙම වුණාම ඔයාට කරන්න තියෙනවා ෆයර් බටන් කියන ෆයර් බටන් එක පොඩ්ඩක් දකුණට. එහෙම යටින් කරකෝල අරගෙන
දකුණු පැත්තට පොඩි කර්ව් එකක් දීලා ටක් ගාලා ෂණික උඩට උස්සන්න. දකුණු පැත්තට පොඩි කර්ව් එකක් දුන්න උඩට ඉස්සුවා. දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන විදිහට කරන්න. මෙහෙම යටින් පොඩි කර්ව් එකක් දුන්න උඩට ඉස්සුවා. දකුණු පැත්තට. දැන් ඔයා හිතන්න ඔයාගේ එනමියා ඔයාගේ වම් අත පැත්තෙන් දුවන්න කියලා. වම් අත පැත්තෙන් දුවනකොට කරන්න තියෙන වම් අත පැත්තට පොඩි කර්ව් එකක් දුන්න උඩට ටක් ගාලා ඩ්‍රැග් කරා. උඩ වම් අත පැත්තට පොඩි කර්ව් එකක් දුන්න උඩට ටක් ෂණික ඉස්සුවා. අර විනාඩි ගණන් ගන්න එපා මේකට. ෂණික ඒ දේ කරන්න ඕනේ. එනමිය දෙක්කද වම් පැත්තෙන් දුවනවා ෂණික වම් පැත්තෙන් කර්ව් එකක් ගත්ත ෂණික ඉස්සුවා. තප්පර ඇහිපිය ගහන සැනිං වාමික් කරන්න ඕන. එහෙම කරොත් ඔයාලට පුළුවන් මේක ෂණික හෙඩ්ෂොට් එකක් බවට පත් කරගන්න. අර ඉතින් ඔන්න ඔය දේවල් ටික ඔයාලට මුලින්ම පුරුදු වෙන්න පුළුවන්. ඉතින් ඔය කර්ව් වටේ ගහන ඒවා වටේ හෙඩ්ෂොට් ගහන ඒවා බැයි නම් ඔයාලට අමාරු නම් මුලින්ම පුරුදු වෙන්න අර පළවෙනියට අපි කතා කරපු විදිහ අර ෂණික අර උඩට පොඩ්ඩක් පාත් කරලා ටක් ගාලා ඉස්සුවා. උඩට පොඩ්ඩක් පාත් කරලා උඩ ටක් ගාලා ඉස්සුවා. අන්න ඒක පුරුදු වෙන්න. ඊට පස්සේ බලන්න වටේ දුවනකොට හෙඩ්ෂොට් ගන්න පුරුදු වෙන්න. ඒ ටික පුරුදු වෙන්න. ඉතින් මේ මොන දේ කරන්නත් ඔයගොල්ලෝ හෙඩ්ෂොට් ගහන අනිවාර්යෙන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක යූස් කරන්න. ඔයා මුලින්ම අර කලින් කිව්ව විදිහටම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා කෙලින් හිටගෙන ඩමි තියෙනවා. ඒ ඩමි වලට හෙඩ්ෂොට් ගහලා පුරුදු වෙන්න සාමාන්‍යයෙන් දවස් දෙක තුනක්. ඉතින් ඩමි වලට හෙඩ්ෂොට් ගහද්දී ඔයාලට තේරෙනවා හරි දැන් හෙඩ්ෂොට් කෙලින් හිටගෙන ඉන්න එකෙන් නතින් ආයි ගහ ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම වුණාම ඔයගොල්ලෝ දන්නවා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ දුවන ඩමි තියෙනවා. ඒවා දුවනවා එහාට දුවනවා මෙහාට දුවනවා. අන්න ඒවට මුලින්ම ඊට පස්සේ හෙඩ්ෂොට් ගහන්න පුරුදු වෙන්න. එතකොට දුවනකොට ඔයා පොඩ්ඩක් දකුණු පැත්තට ඒ දුවන එනිමිය වරගෙන අර දකුණට කර්ව් එකක් අරන් ගහලා පුරුදු වෙන්න. වම් පැත්තට කර්ව් එකක් අරන් ගහලා පුරුදු වෙන්න. එහෙම ඒ දුවන ඩමි වලට ඊට පස්සේ දවස් දෙක තුනනේ ඔයාට ඒවට ගහලා ඔයාට ඇති දැම්මට හෙඩ්ෂොට් ගන්න පුළුවන් කියලා හිතන තරමට වෙනකම්ම හෙඩ්ෂොට් ගන්න පුරුදු වෙන ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ ඕගොල්ලෝ වගේ ප්ලේයර්ස්ලා ට්‍රේනින් එනවා. ඉතින් ඒ ට්‍රේනින් අර දුවන ඩමි වලට ගහලා දැන් ඇති මට හෙඩ්ෂොට් ගන්න පුළුවන් කියලා තේරුණ ගමන් ඔයා අර ඇත්ත ප්ලේස්ලා ට්‍රේනින් එන තැනට යන්න ගිහිල්ලා එතන හෙඩ්ෂොට් ගහන්න පුරුදු වෙන්න. ඉතින් එහෙම ගහලා ඔයාට පුළුවන් අනිවාර්යෙන් හෙඩ්ෂොට් ගහන්න පුරුදු වෙන්න. ඉතින් ඕක කරන්න ඉතින් දවසින් දෙකෙන් බෑ. ටික දවසක් ඔයා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක අනිවාර්යෙන් යූස් කරන්න. ටික දවස් ගන්න මම කියන්නේ ඔයා සාමාන්‍යයෙන් අපි ඕල් කොහොමද පැය දෙකක් තුනක් ෆ්‍රී ෆයර් සෙල්ලම් කරනකොට BR රෑන්ක් CS රෑන්ක්. ඉතින් මේ පැය දෙක තුනක් සෙල්ලම් කරන අතරේ සාමාන්‍ය විනාඩි 10ක් 15ක ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකෙත් ඔයගොල්ලෝ සෙල්ලම් කරන්න. දවසකට විනාඩි 15ක් 10ක් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් අනිවාර්යෙන් හෙඩ්ෂොට් ගන්න පුරුදු වෙන්න. මොකද ට්‍රේනින් එන්නේ නැතුව හෙඩ්ෂොට් ගහන්න බෑ. ඔයා CS ගහුවා කියලාවත් ඔයා BR ගහුවා කියලාවත් හෙඩ්ෂොට් ගහන්න බෑ ට්‍රේනින් එන්නේ නැතුව. අන්න ඒ හින්දා අනිවාර්යෙන් දවසට විනාඩි 10ක් 15ක් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ ඔයා හෙඩ්ෂොට් ගන්න පුරුදු වෙන්න. ඉතින් ඔන්න ඔය අද කතා කරපු දේවල් ටික හරියට කළොත් ඔයාට පුළුවන් අනිවාර්යෙන් හෙඩ්ෂොට් ගන්න පුරුදු වෙන්න. ඉතින් හරි ඉතින් අද වීඩියෝ එක ඔය විදිහට තමයි කතා කරලා ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. අපේ channel එකත් එක්ක සබස්ක්‍රයිබ් කරලා එකතු වෙලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරලාත් එකතු වෙන්න. ඔයාගේ ෆ්‍රී ෆයර් ගහන හෙඩ්ෂොට් ගහන්න තේරෙන්නේ නැති මෝඩ යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න ඕගොල්ලෝ හැමෝටම good bye.